පිළිකා අවදානම බෙහෙවින් වැඩි ජාන විකෘතියක් ඇතැයි නොදැන සිටි ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු යුරෝපය පුරා අවම වශයෙන් දරුවන් 197 දෙනෙකුට පීතෘත්වය වී ඇතැයි ප්‍රමුඛ පෙළේ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම දරුවන්ගෙන් සමහරෙකු දැනටමත් මියගොස් ඇති අතර විකෘතියට හුරු වූ අයගින් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකාවට හසු නොවීමට ඉඩ ඇත. ශුක්‍රාණු එක්සත් රාජධානියේ සායනවලට අලෙවි කර නැති වූද ඩෙන්මාර්කයේ සරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව දැනුම් දී ඇති බ්‍රිතාන්‍යයේ පවුල් ගණන ඉතා කුඩා සංඛ්‍යාවක් බව තහවුරු කළ හැකිය. ශුක්‍රාණු සැපයූ ඩෙන්මාර්කයේ යුරෝපීය ශුක්‍රාණු බැංකුව බලපෑමට ලක් වූ පවුල් සම්බන්ධයෙන් අතිශය කනගාටුව පළ කරන බව පැවසූ අතර ඇතැම් රටවල් වැඩිපුර දරුවල් බිහි කිරීම සඳහා එම පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු භාවිත කළ බව පිළිගත්තේය. ශුක්‍රාණු පරිත්‍යාගශීලියා ශිෂ්‍යයෙකුව සිටියේදී 2005 වසරේ සිට ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති නිර්නාමික පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුට ඒ සඳහා මුදල් ගෙවා තිබේ. ඔහුගේ ශුක්‍රාණු වසර 18ක් තිස්සේ කාන්තාවන් විසින් භාවිත කරනු ලැබ ඇත. ඔහු නිරෝගීව සිටින අතර පරිත්‍යාගශීලීන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලින් සමත් වී ඇත. කෙසේ වෙතත් ඔහුගේ ඇතැම් සෛලවල DNA ඔහු ඉපදීමට පෙර විකෘති වී තිබී ඇත. මෙවන් වීඩියෝ දිනපතා නරඹන්න විශ්ම TV YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.